හායි ඔන්න කාලෙකට පස්සේ ව්ලොග් එකක් අරගෙන ඉන්න පුළුවන් වුණා. ඉතින් අපි බලමු මේ ව්ලොග් එකේ මොකක්ද තියෙන විශේෂත්වය කියලා. මේ වෙනකොට නම් ඉන්ට්‍රෝ වීඩියෝ එක දකින්නකොට ඔයාලා දන්නවා අනිවාර්යෙන්ම මම මේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගමන මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් අපි බලමු මේ ගමන කොහොම වෙයිද කියලා. මම දැන් ඔයාලට කියන්නම්කෝ මේ ගමනේ විස්තර ටික. ඉතින් අපේ තාත්තගේ යාළුවෙක් ඉන්නවා. එයා ඉන්නේ ජැෆ්නා. ඉතින් එයා මැරි කරන හින්දා එයාලා අපිට එයාලගේ වෙඩින් එකට ඉන්වයිට් කරා. එයාලගේ වෙඩින් එක තිබුණේ නොවැම්බර් 3. ඉතින් අපි නොවැම්බර් 2 වෙනිදා කන් කසන්තුරේට යනවා එයාලගේ වෙඩින් එකට යන්න. ඉතින් මේ පළවෙනි දවස අපි එහෙට යන ගමන් අපේ මාමා කෙනෙක් ඉන්නවා අනුරාධපුරේ. එහෙටත් ගිහිල්ලා ඒගොල්ලන්ටත් කතා කරලා අපි ආපහු අපේ ගමන පටන් ගත්තා. ඉතින් පැය 7ක වගේ ගමනක් තමයි තිබුණේ කෑගල්ලේ ඉඳලා කංකසන්තුරේට යන්න. හැබැයි අපිට පැය 13කටත් වැඩිය ගියා KKS වලට යන්න. මොකද තැන් තැන් වල නවත්ත තමයි අපි ගියේ. ඉතින් යන අතරමඟදී අපි මේ වගේ තැන්වලත් නැවැත්තුවා. පැය 7ක් එක දිගට යනවා කියන එක ඇත්තටම හරිම අමාරු වැඩක්. හැබැයි මේ විදිහට තැන් තැන් වල නවත්ත පොඩක් රීෆ්‍රෙෂ් වෙවි යන එක ඇත්තටම හොඳයි. ඉතින් මෙන්න මේ තැන නම් හරිම ලස්සනයි. හරිම නිස්කලංක පරිසරයක් තමයි තිබුණේ. ඉතින් අපි ජීවත් වෙන පරිසරයට වඩා ටික උඩට එන්න පරිසරය ගොඩක් වෙනස්. ඉතින් ඔන්න ඔය මේ අපේ තාත්ති ඉස්සර යුද්ධ කාලේ කොහොමද මේ පැති තිබුණේ කියලා විස්තර කර තමයි යන්නේ. ඉතින් එයාගේ කතා ටිකත් අහගෙන අපි හිමින් කිලිනොච්චියට ලං වුණා. ඒ කියපු විස්තර අහනකොට හිතෙනවා ඉස්සර ඒ පැති තිබුණු විදිහයි දැන් මේ පැති තියෙන විදිහයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් අපි කිලිනොච්චියට ආවට පස්සේ අපි දවල්ට කන්න නවත්තපු තැන ක්‍රිකට් මැච් එකක් තිබුණා. ඉතින් එතනත් ඒ මැච් එක බලලා අපි කෑම කාලා එහෙම එන ගමන් අපි ගියා අක්කරායන් වැව බලන්න. අපි යනකොට නම් ඒ වැව ගොඩක් හිඳිලා තිබුණේ. මොකද පුදුම රස්නයක් තමයි තිබුණේ. අක්කරායන් කුලම් ගැන විස්තරයක් ඔයාලට කිව්වොත් යුද්ධ කාලෙදී ලොකු බ්ලාස්ට් එකක් වෙච්ච තැනක්. ඒ දේ නිසා ආමි එකේ අය ගොඩාක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒ දුක හිතෙන කතාවත් අහලා අපි කිලිනොච්චියට සමුදීලා සුන්දර යාපනය බලා යන්න පිටත් වුණා. දැන් අපි මේ පාස් කරගෙන යන්නේ සංගුපිඩි පාලම. ඉතින් දෙපැත්තෙම තියෙන්නේ මුහුදයි කලපුවයි. අපි කංකසන්තුරේ අපි ඉන්න සර්කිට් එකට යන්න කලින් මේ වෙඩින් එකේ ගෲම්ගේ ගෙදර ගියා. යාලා ඉන්නේ ජැෆ්නාවල. ඉතින් අපි එහෙට යනකොට යාලගේ ගෙදර ලස්සනට සරසලා තිබුණේ. ටැමිය සින්දු දාලා අමුතුම වයිබ් එකක් තමයි තිබුණේ. ඉතින් අපි එහෙට යනකොට යාලා අපිව හරිම ආදරෙන් පිළිගත්තා. මේ මගේ නම් ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමයි මෙහෙම ටැමිය වෙඩින් එකකට යන. ඉතින් ගොඩක් දුරට අපි දකින්නේ අපේ සිංහල අයගේ වෙඩින්ස් වල වැඩ වෙන්නේ කොහොමද කියලානේ. ඉතින් අපිට පුළුවන් වුණා ඒගොල්ලෝ කොහොමද යාළගේ වෙඩින් එකට ලෑස්ති වෙන්නේ කියලා බලාගන්න. අපි එහෙට ගිහිල්ලා ටික වෙලාවක් කතා කර ඉඳලා තමයි අපි ඉන්න සර්කිට් එකට ගියේ. ඉතින් ටික වෙලාවක් පල්ලේ කතා කර ඉන්නකොට තමිල්මදී ඒ කියන්නේ මේ වෙඩින් එකේ ගෲම්ගේ නංගි. එයා දැන් නම් මගේ හොඳම යාළුවෙක්. ඉතින් එයා මට කතා කරා එයාලා උඩ මෙහින්දි ආට් අඳිනවා. මටත් එකක් ඇවිල්ලා ඇඳගන්න කියලා. ඉතින් ඒගොල්ලෝ හරිම ලස්සනට හරිම නීට් එකට ඒ වැඩේ කරනවා. ඉතින් මමත් හිතුවා ලස්සන මෙහින්දි ආට් එකක් ඇඳගන්න. මොකද තමිල්මදී මට ගොඩාක් කිව්වා අනිවාර්යයෙන්ම මෙහින්දි ආට් එකක් ඇඳගෙන යන්න කියලා. එහෙනම් ඉතින් බලමු මගේ මේ යාළුවෝ ටික එකතු වෙලා මට ඇඳ මෙහින්දි ආට් එක කොයි වගේ එකක්ද කියලා. ඉතින් මේ ගර්ල් තමයි මගේ මෙහින්දි ආට් එක ඇඳේ. යා මුලින්ම මට ගැලපෙන විදිහේ ලස්සන මෙහින්දි ආට් එකක් තෝරගත්තා.
කරගත්තා. ඊට පස්සේ ආ එක පාරක් ඒක බලලා එක දිගට මේ වැඩේ කරන්න පටන් ගත්තා. ඉතින් මට නම් ඇත්තටම මෙච්චර ඉවසීමක් නෑ මේ වගේ නීට් එකට මේ වගේ වැඩක් කරන්න. එයා හරිම ලස්සනට ඒ වැඩේ ඉවර කරා. ඉතින් දැන් බලන්නකෝ මගේ මෙහෙන්දි ආර්ට් එක කොච්චර ලස්සනයිද කියලා. ඔන්න ඉතින් මෙන්න මේක තමයි මගේ මෙහෙන්දි ආර්ට් එකේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් මේ මෙහෙන්දි ආර්ට් එක මට ලස්සනයිද මට මැච් වෙනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිම ලස්සනට හරිම පිළිවෙලට ඒගොල්ලෝ මට මේ වැඩේ කරලා දුන්නා. ටිකක් රෑ වුණ හින්දා අපි ඉක්මනට අපි ඉන්න සර්කිට් එකට ආවා. ඉතින් අපිට තමින දීගෙන් පොඩි තෑග්ගකුත් හම්බුණා. ඉතින් ඔන්න ඔය ටිකත් අරගෙන අපි ඉන්න සර්කිට් එකට අපි ආවා. මෙතන බෝඩ් එකක් තිබුණා. ඒ බෝඩ් එකේ තිබුණා අපිට ජැෆ්න ඉඳලා බලන්න යන්න පුළුවන් තැන් ගැන. ඉතින් මම ඒකෙත් පොඩි වීඩියෝ එකක් ගත්තා ඔයාලා වෙනුවෙන්. එතකොට ඔයාලටත් පුළුවන් ජැෆ්න ගියාම අනිවාර්යයෙන්ම මෙන්න මේ තැන් වලට යන්න. ඉතින් රෑට කෑම කාලා මගේ ඇඳුමත් ලෑස්ති කරලා මම ඉක්මනට නිදාගත්තා. ඊළඟ දවසේ අපි උදේම පිටත් වෙන්න හින්දා. ඊළඟ දවසේ අපි ටිකක් උදෙන් නැගිට්ටා. මොකද ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ හින්දා. මොකද මමම තමයි මේකප් කරගෙන සාරියක ඇඳගෙන ලෑස්ති වෙන්නේ. ඉතින් කොච්චර වෙලාවක් යයිද දන්නේ නැති නිසා මම දෙන ටිකක් කලින් ලෑස්ති වුණා. මුලින්ම ওই විදිහට සාරියක ඇඳගත්තා. පස්සේ තියෙන අඩුපාඩු හදාගන්න පුළුවන් හින්දා. ඉතින් ওই විදිහට සාරියක ඇඳගෙන මම මගේ මේකප් එක පටන් ගත්තා. මේ වීඩියෝ එක බලද්දි සමහර අයට හිතෙයි සාරියක අඳින්න කලින් සාමාන්‍යයෙන් අපි මේකප් එක කරනවා නේද කියලා. ඇත්තටම ඔව්. ඒ වුණාට මට ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ හින්දා මම සාරියක ඔක්කොම ඇඳගෙන තමයි මේකප් එක දාන්න පටන් ගත්තේ. මං වලට කලිනුත් කිව්වා වගේ මම එහෙම ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක්වත් ලොකුවට මේකප් දාන්න දන්න කෙනෙක්වත් නෙවෙයි. හැබැයි මට ෂේප් එකේ මේ විදිහට මේකප් එකක් කරගන්න පුළුවන්. ඉතින් දන්න විදිහට මට තියෙන බඩුත් එක්ක මම මේ වැඩේ මට පුළුවන් විදිහට කරගත්තා. මේකප් එක ටික වෙලාවක් කරගෙන යනකොට තමයි එක එක ඒවා මතක් වෙන්නේ. ඉතින් සාරි එකේ මේකප් ගෑවෙන හින්දා මම මේ විදිහට ටිෂුස් ටිකක් දාගත්තා. එතකොට ලොකුවට මේකප් සාරි එකේ ටච් වෙන්නේ නැති හින්දා. අපේ අම්මිත් මාත් එක්කම ලෑස්ති වෙනවා. ඉතින් එයාත් පිටිපස්සේ ඉඳගෙන එයාගේ සාරි එක ඇඳ ගන්නවා. දැන් මම ඔයාලට කියන්නම්කෝ ඇයි අපි ටැමිල් වෙඩින් එකකට කැන්ඩියන් එකක් අඳින්න හිතුවේ කියලා. ඇත්තටම ඒගොල්ලෝ අපෙන් රික්වෙස්ට් කරා එයාලගේ වෙඩින් එකට කැන්ඩියන්ම අඳින්න කියලා. ඉතින් ඒ නිසා අපි හිතුවා අනිවාර්යයෙන්ම අපි කැන්ඩියන් ඇඳලා යනවා කියලා. ඉතින් අපේ නන්නිත් අපිත් එක්ක එන්න තමයි හිටියේ. ඒ කියන්නේ මගේ ට්වින්. ඒ වුණාට එයාට එයාගේ සෙමිස්ටර් එක්සෑම්ස් තිබුණ හින්දා මේ වෙඩින් එකට එන්න බැරි වුණා. නැත්තම් අපි දෙන්නම එකම විදිහට තමයි අඳින්න හිතාගෙන හිටියේ. ඉතින් ඒක අපිට මිස් වුණා එයාගේ එක්සෑම්ස් ඉඳලා. කතාවෙන් කතාව අපි 4 දිනම ওই විදිහට ලෑස්ති වෙලා ඉක්මනට කෝවිලට යන්න පිටත් වුණා. අපි හිටපු සර්කිට් එකේ ඉඳලා කිලෝමීටර් 7ක දුරින් තමයි මේ කෝවිල තිබ්බේ. අපි මේ කෝවිලට යනකොට උදේ 8:00 විතර වුණා. ඉතින් අපි යනකොට නම් මේ වෙඩින් එකේ බ්‍රයිඩ්ගේ පැත්තේ ආයවත් ගෲම්ගේ පැත්තේ ආයවත් ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ආවේ. දැන් මේ තියෙන්නේ බ්‍රයිඩ්ගේ එන්ට්‍රන්ස් එක. ඊට පස්සේ තමයි ඒගොල්ලන්ගේ ගෲම් එන්නේ. ඉතින් මේ කෝවිලේ එතන හිටපු කට්ටිය කියපු විදිහට සාමාන්‍යයෙන් මෙහෙම වෙඩින් තියෙන දවසට වෙඩින් 50ට 100ට වඩා තියනවලු. ඉතින් අපි ගියපු දවසේ නම් ඔක්කොම කපල්ස් හිටියේ 55ක් විතර.
ඒ වගේම තමයි යාලා කිව්ව විදිහට ඒගොල්ලොන්ගේ ෆැමිලි වෙඩින් එකකදී ලේඩීස්ලා අඳින්නේ යාළගේ වෙඩින් සාරි එක. ඉතින් සාමාන්‍යයෙන් අපේ වෙඩින් එකකට වඩා මේගොල්ලොන්ගේ වෙඩින් වල තියෙන දේවල් ගොඩාක් වෙනස් නිසා අපි නම් හරිම ආසාවෙන් තමයි ඒ හැම දෙයක් ගැනම බලාගෙන හිටියේ. ඒගොල්ලෝ එතනට ආවට පස්සේ එක එක චාරිත්‍ර කිහිපයක් තිබුණා. ඉතින් ඒගොල්ලෝ ඒවත් පිළිවෙලට කරගෙන ගියා. අපිත් ඉතින් මේ දේවල් හරිම ආසාවෙන් බලාගෙන හිටියා. මට මේ දේවල් ගැන ලොකු විස්තරයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම මේ දේවල් ගැන ඇත්තටම ලොකුවට දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම මේ වීඩියෝස් ටික මේ වීඩියෝ එකටම ඇඩ් කරනවා. ඔයාලට ඒවා බලලම මේ වීඩියෝ එක රස විඳින්න. මෙතන හිටපු කෙනෙක් අපිට කිව්ව විස්තරත් එක්ක ගොඩක් අය මෙතන කෝවිලේම එයාලා බැඳලා මෙතනම එයාලගේ සමහර චාරිත්‍ර ඉෂ්ට කරලා කාලා බීලා ඒගොල්ලෝ ගෙවල් වලට යනවා. ඉතින් එක එක්කෙනාට තියෙන ආර්ථික තත්ත්වය මත ඒක වෙනස් වෙනවා කියලා කිව්වා. හැබැයි ගොඩාක් දෙනා මෙතනට එනවලු මෙතන බඳින අය කවදාවත් වෙන් වෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙන හින්දා ගොඩාක් කපල්ස් මෙතනට ඇවිල්ලා යාළගේ වෙඩින් එක ගන්නවා කියලා තමයි අපිට කිව්වේ. අපි මෙතන මෙහෙම ඉන්නකොට එක එක්කෙනා අපිට එක එක ස්වීට්ස් ಜಾති ගෙනල්ලා දුන්නා යාළගේ වෙඩින්ස් වලින්. ඉතින් අපි ඒවත් රස බැලුවා. ඔන්න දැන් තමයි අපි ගියපු වෙඩින් එකේ කට්ටියගේ තැල්ල බඳින චාරිත්‍රය තිබුණේ. ඉතින් මෙතන චාරිත්‍ර වැඩ කටයුතු ටික ඉවරුනාට පස්සේ බ්‍රයිඩ් ඇන්ඩ් ගෲම් මේගොල්ලොන්ගේ ෆැමිලි එකේ අය හැමෝම එතන තිබුණ හෝල් එකකට ආවා. එතනින් එහාට එතන ඉඳලා තමයි අනිත් චාරිත්‍ර වැඩ කටයුතු දේවල් ඒගොල්ලෝ කරේ. ඒගොල්ලෝ කිව්ව විස්තර වලට අනුව මම කලින් කිව්වා වගේ කෝවිලේම චාරිත්‍ර ටික ඉෂ්ට කරලා එතනින්ම ගෙවල් වලට යන අය කෑම බීම කෝවිලේම ලෑස්ති කරලාලු තියෙන්නේ. ඕනි කෙනෙක්ට ගිහිල්ලා කන්න පුළුවන්ලු. හැබැයි මේ විදිහට හෝල් එකක් බුක් කරලා වෙඩින් එක ගන්න අයගේ හෝල් එකට එන්න පුළුවන්. එයාලා ඉන්වයිට් කරපු අයට විතරයි කියලා තමයි කිව්වේ. ඉතින් අපේ වෙඩින් වල අපිට ගියපු ගමම්ම වෙඩින් කේක් එකක් දෙනවා වගේ මේගොල්ලොත් අපිට රසම රස ස්වීට් එකක් දුන්නා. ඒගොල්ලෝ කිව්ව විදිහට ඒක බූන්දි ලඩ්ඩු එකක් කියලා තමයි අපිට කිව්වේ. වෙඩින් එක ඉවර වෙලා 2:00 වගේ වෙනකොට අපි ආපහු අපි ඉන්න සර්කිට් එකට ආවා. ඉතින් හවස් වෙලා අපි පොඩ්ඩක් බීච් එක පැත්තට ගියා. හවස ඉර බහිනකම් පැය 2-3ක් බීච් එකට වෙලා ඉඳලා අපි ආපහු අපි ඉන්න සර්කිට් එකට ආවා. හවස පොඩි පාටි එකකුත් තිබුණා. ඉතින් ඒකත් එන්ජොයි කරලා ඔන්න ඔය විදිහට අපි පළවෙනි දවස හරිම සතුටින් ගත කරා. ඉතින් ඇත්තටම මේක මට අලුත් එක්ස්පීරියන්ස් එකක්. මොකද මම මීට කලින් කවදාවත් ටැමිල් කෙනෙක්ගේ වෙඩින් එකකට ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් මම හිතනවා මට ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්න පුළුවන් වුණා. ජීවිතේට අලුත්
අත්දැකීමක්. ඉතින් ඔන්න ඔය විදිහට ඒ දවස මම හරිම සතුටින් තමයි ගත කළේ. ඊළඟ දවසේ අපිට ආපහු ගෙදර එන්න වුණා. මොකද අපිට වැඩි දවසක් එහෙ ඉන්න විදිහක් තිබුණේ නැහැ. මොකද තාත්තිගෙත් වැඩ වගේක් තිබුණා. මටත් කැම්පස් එකේ ලෙක්චර්ස් තිබුණා. ඉතින් ඒ නිසා අපි ඊට පහුවදාම ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට අපි සුන්දර යාපනයට සමුදීලා අපේ ගමනට බලා එන්න පිටත් වුණා. ඉතින් ඒ යන ගමන්ම ජැෆ්නාවලට ගිහිල්ලා නල්ලෝර කෝවිලත් වැඳලා තමයි අපි ආපහු එන්න පිටත් වුණේ. අපි යනකොට නල්ලෝර කෝවිලට අපි කලින් දවසේ ගියපු වෙඩින් එකේ කපල් එකත් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒගොල්ලන්ටත් කතා කරලා එයාලගේ ගෙදරටත් ගිහිල්ලා තමයි අපි ආපහු ගෙදර එන්න පිටත් වුණේ. එහෙනම් ඉතින් මම හිතනවා ඔයාලා මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ආයෙමත් ඉතින් මේ වගේ ලස්සන vlog එකකින් ඉක්මනින්ම හම්බෙන එකක් මාව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් හැමදාම වගේ ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.